ඔබම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක්. මම සීජේ අමරතුංග. ආර්ථික දේශපාලන ප්‍රශ්න කතා කරනකොට දැන් බොහෝ දේවල් තිබ්බත් කතා කරන්නට දැන් අපිට ශනිකව මතුවලා තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඕනේ කියලා අපි හිතුවා. ඒක තමයි මේ රජයට අයිති ආයතනවල ලාභ පාඩු පිළිබඳ ප්‍රශ්නය සහ ඒවා පවත්වාගෙන යෑමේ අර්ථය පිළිබඳ ප්‍රශ්නය දැන් නැවතත් මතුවලා තියෙනවා. එතකොට දැන් ඒ පිළිබඳව සංඛ්‍යාලයක ඉදිරිපත් කරවෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ වාර්තාවත් එක්ක. ඒක අනුව අපේ රටේ රාජ්‍යාංශීය ප්‍රධාන ආයතන 51ක වාර්තා තියෙනවා. ඔවුන් පහුගිය අවුරුද්දේ ලාභය විදියට ලබලා තියෙන්නේ මිලියන 444. ඊට කලින් අවුරුද්දේ ලාභය මිලියන 538ක් වගේ ලැබිලා තියෙනවා. ඒකේ අඩුවීමක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් මේකට නොයෙකුත් හේතු කියන්නට පුළුවන්. සහ ඒ පිළිබඳව දැන් ලොකු විවාද කෙරෙගෙන යනවා. තාමත් මේවා ආරක්ෂා කරගන්න කට්ටිය ඉදිරිපත් වෙනවා. ඉතින් අපිට ඒ විවාදයට ඒ ආකාරයෙන් මැදිහත් වෙන්න නෙවෙයි අපි හදන්නේ. මේක තුල අපිට තේරුම් ගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. මතු කරගත යුතු දේවල් අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර ගැනීමේදී මිත්‍යාවන් පස්සේ දුවන්නේ නැතුව වැඩ කිරීම සඳහා. ඉතින් මේ පෞගිය අවුරුද්දට කලින් මාස කීපයකටත් කලින් තමයි මේ ආණ්ඩුව බලයටපත් උනේ. අපි ඒ අනුව පහුගිය අවුරුද්ද පිළිබඳව උන්ට විශාල වගකීමක් තියෙනවා කියන එක අපි පැහැදිලිව පිළිගන්නට ඕනේ. එතකොට රාජ්‍ය ආයතන සම්බන්ධව ගත්තම රාජ්‍ය ආයතන ලාභ ලැබලා තියෙනවා කියලා සමහර පාඩු ලැබලා තියෙනවා සමස්තයක් වශයෙන් මිලියන 444ක ලාභයක් ලැබලා තියෙනවා කියලා ඒක තමයි කියන්නට තියෙන්නේ. නමුත් මේවට යොදලා තියෙන සම්පත් ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් බිලියන 16,500ක් විතර වෙනවා කියනවා. ඒ කියන්නේ ට්‍රිලියන 16.5ක් විතර තමයි මේවට තියෙන සම්පත් ප්‍රමාණය. ඒතර මේ සම්පත් ප්‍රමාණය අනුව ගණන් බැලුවොත් එහෙම ලාභ අනුපාතය කියන එක එන්නේ අපිට 2.7ක් වගේ ගන්නවා. එතකොට මේ කියන්නේ තාම නරක තත්ත්වයක් කියන එක කාටවත් අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. එතකොට මේ සම්පත් ප්‍රමාණය ඒ කියන්නේ මේ මුදල අපිට බැංකුවක තැන්පත් කරත් 7-8ක පොලියක් ලැබුණොත් මේ වගේ 3 ගුණයක් විතර අපිට ඒ මගින් හම්බ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන අත් වශයෙන්ම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ අපේ සම්පත් අපේ මුදල් ඵලදායී නොවන විදිහට මේවට ආයෝජනය කරලා තියෙනවා කියන එක තමයි ඊටාම පැහැදිලි කාරණේ. ඉතින් මේ මුදල් ඒවයින් එළියට අරගෙන රටේ අවශ්‍ය වෙනත් දේවල් සංවර්ධනය කරන්නට උදාහරණ වශයෙන් අධ්‍යාපනය සහ තාක්ෂණික ප්‍රති සංවර්ධනය කරන්නට සෞඛ්‍ය සංවර්ධනය කරන්නට සහ ඒ වගේ වෙනත් රජයේ අවශ්‍යතාවයන් සඳහා මේක යොදා ගැනීමට හැකියාව තිබූ සම්පත් විශාල ප්‍රමාණයක් මෙතන හිර කරලා තියලා ඒක තාම අකාර්යක්ෂම විදියට පවත්වාගෙන යනවා කියලා තමයි අපිට මේකේ පැහැදිලිවම පේන්න තියෙන්නේ. අපි යමු ඒක පිළිබඳ ආණ්ඩුව කියපු දේවල් පිළිබඳ ප්‍රශ්නෙට දැන් පස්සෙ යමු. නමුත් මේක තවදුරටත් පැහැදිලි කරගන්න. දැන් ආණ්ඩුව බලයටපත් වෙච්ච හැටි ලොකු කයිවාරුවක් ගහපු දෙයක් තමයි අපි සීනි සමාගම් ටික ලාභදායී බවට පත් කරනවා. මේවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරලා ඒකේ දූෂණ නතර කරලා දක්ෂ මිනිස්සු දාගෙන දේශපාලනය නවත්තලා අපි මේවා ලාභදායී කරනවා කියලා. ඒක තමයි අර පයිලට් ප්‍රොජෙක්ට් ආදර්ශ ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තා. දැන් මොකද්ද දාත්තේ? බිලියන 3.1ක් පාඩුයි. ඒ බිලියන 3.1ක් පාඩු වෙලා තියෙන්නේ බිලියන 600ක් භාණ්ඩාගාරයෙන් සාමාදාරයක් විදිහට දුන්නට පස්සේ. ඒ කියන්නේ මේ අත්ත පාඩුව ඊට වඩා බිලියන 4කට කිට්ටුයි. 2024ත් මේක පාඩු වෙලා තියෙනවා මිලියන 1,900ක් විතර. 2023 දී මේක බිලියන 2ක් ලාභ ලැබුව ආයතනයක් කියන එක තමයි වාර්තා වෙන්නේ. එතකොට මාලිම ආණ්ඩුවේ කිව්වේ මේක අපිට ලාභ ලැබලා පෙන්වන්න පුළුවන් කියලා සහ ඒකට ලෝකුත් දේවල් කරා. වෙන යත්‍ය දුබුරු සීනි සඳහා වෙනම කඩයක් විවෘත කරලා ඒකත් විශාල ව්‍යාපෘතියක් ලෙස
රටට පෙන්නුම් කරා දැන් අපි කළමනාකරණවල දක්ෂතාවය කියලා. දැන් ඒක වැහිලා ගිය තත්ත්වයක තමයි තියෙන්නේ. ඒකට ආදායමක් නැති තත්ත්වයක් තමයි පත් වෙලා තිබ්බේ පහුගිය දවස්වල. ඉතින් මේ වගේ තාම කියන්න අකමැති වුණත් මේ වචනේ පාවිච්චි කරන්න අකමැති වුණත් මෝඩ වැඩ තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. එහෙම සීනි වලට විතරක් කඩයක් දාලා පවත්වාගෙන යන්න බෑ කියන එක සාමාන්‍ය ව්‍යාපාරික ඥානයක් තියෙන ඕන කෙනෙකුට පේනවා. ඒ වගේම තමයි මේ සීනි වල ප්‍රශ්නේ තියෙන්නේ ඒවා නිෂ්පාදනයේ වියදම වැඩි නිසා ඒවා මිල ඉහළයි. දැන් ඊළඟදී තමයි ආණ්ඩුව කරපු දේ තමයි රජයේ ආයතන සියල්ලටම උපදෙස් දීලා තියෙනවා, නියෝග කරලා තියෙනවා මේ පළවත්තේ සෙවණගල රජයේ සීනි ගන්න කියලා. දුප්පුසු වෙන ගන්න උන්ගේ සියලු දේවල් වලට. ඒක ස්පිරිතාල වලට, බන්ධනාගාර වලට, රජයේ හමුදා වලට, පොලිසිය වලට මේ හැම තැනටම මේක දීලා තමයි තියෙන්නේ. එතකොට ඕන් බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට එතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? එතන සිද්ධ වෙලා තියෙන්නේ ඕන්ට වෙළඳපොලෙන් අඩු මිලට ගන්න තියෙන සීනි ගන්නේ නැතුව රජයේ මෙව සීනි වැඩි මිලට ගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේවට ගෙවන්න සල්ලි කාගේද? ඒ සල්ලි අපේ සාක්කුවේ යන සල්ලි කියන එක මතක තියාගන්න. එතකොට එතන කරලා තියෙන්නේ අනියම් විදියට මේකට සහන ආධාරයක් දීලා තමයි මේ තත්ත්වය පවත්වාගෙන ගිහලා තියෙන්නේ. එච්චර දේවල් කරලා බිලියන 3.5ක් පාඩුයි කියන එක තමයි මේකේ කතන්දරේ. ඉතින් දැන් අපි මේකේ ඔවුන්ගේ තර්කනේ තිබ්බේකට දැන් මේ ඔය ඊටාම පරණි පරම්පරාවේ මාක්ස්වාදීන් සමාජවාදීන් හැරුණුවට අලුත් පරම්පරාවේ තරුණයන් දැන් හොඳටම දන්නවා මේ රජයේ තියෙන තත්ත්වයන් උඩ මේ වාණිජ්‍ය ව්‍යාපාරය කරන එක පාඩුයි කියලා. නමුත් මේ ජනතා විමුක්ති පෙරමුණ අත්වශයෙන්ම නියෝජනය කරන පරම්පරාවේ පිරිසක් ඔවුන් හිතනවා නෑ රජයට පුළුවන් මේක කරන්න කියලා. එතකොට පහුගිය කාලේ මේ විවාදය ආවම රජයේ ආයතන පාඩුයි කියලා කිව්වම මේ මාලිමාවේ කට්ටිය නෙමෙයි අත්වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ නෑ එහෙම වෙලා තියෙන්නේ. මේවට දේශපාලන ඇඟිලි ගෙහිම් තියෙනවා, මේවා සොරකම් තියෙනවා, මේ දේශපාලඥයෝ මේකෙන් සොරකම් කරනවා. ඒ සොරකම් නිසා තමයි මේ පාඩුව තියෙන්නේ. අපි ඇවිල්ලා සොරකම් නවත්තනවා, දේශපාලන මැදිහත් වීම නවත්තනවා, දක්ෂ මිනිස්සු මේවට දාලා මේවා හොඳට කළමනාකරණය කරලා මේවයින් ලාභ අරන් පෙන්නනවා කියලා තමයි වුන් බලයට ආවේ. දැන් ඊළඟට එහෙම කරලා අවුරුද්දකට පස්සේ ඇවිල්ලා තියෙන කෙරුවාව තමයි දැන් මේ අපිට පේන්නේ. ඕන් තමන්ගේ ආදර්ශ ව්‍යාපෘතියක් කරගත්තු සීනි සමාගම් කලින් තිබුණට වඩා දෙගුණයකට මට්ටමක පාඩුවක් තමයි ලැබලා තියෙන්නේ. මේක තමයි ඔවුන්ගේ මතවාදයේ ප්‍රතිඵලය. දැන් මෙතන ඔබට පැහැදිලිව තේරෙන්නට ඕනේ ඔවුන් කියපු කතන්දරය දේශපාලන ඇඟිලියන් නැත්තලා හොරකම් නැවතුනම දක්ෂ පුජ්‍යලෙන් දැම්මා මේක ලාභදාලා ලබන්න පුළුවන් කියලා කියපු කතන්දරේ සම්පූර්ණ බංකොලොත් චින්තනයක් බවට පත් වෙලා තියෙනවා කියන එක දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඒක හොඳම දේ තමයි ඕන්ම ඇවිල්ලා ඕන්ම මේක ක්‍රියාත්මක කරලා දැන් ලබලා තියෙන ප්‍රතිඵලය තමයි අපිට දැන් මේ පේන්න තියෙන්නේ. ඉතින් මේක මේ අවුරුද්දේ තවමත් මේ තත්ත්වය තවත් නරක වෙමින් යනවා කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් ව්‍යාපාර ගත්තාම ලංගම වගේ ලාභ ලබන තත්ත්වයට හඳුනා කියලා කිව්වා. දැන් ඒක දිගටම පාඩුයි. මේ වෙනකොට ලංගම ඩිපෝ රාශියක පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක තමයි දැන්ට තියෙන ආරංචිය. එතකොට ඒ කියන්නේ මොවුන් ඉදිරිපත් කළපු තර්කණයක් තියෙනවනේ මේවා පාඩු වෙන්නේ හොරකම් නිසා කියලා. දැන් අපි හොරකම් නැවතුවා. දැන් දේශපාලන අගරියයි නැවතුවා. දැන් ඉතින් ලාභ ලබලා අපිට පෙන්වන්න පුළුවන්. අපි දක්ෂ මිනිස්සු දාලා ලාභ ලබනවා කියන එක. ඒ මතවාදය සම්පූර්ණයෙන් පරාජයටපත් වෙලා තියෙන කියන එක තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඉතින් ඒ නිසා ආණ්ඩුව මේ පාඩ ලැබීම ගැන ඔවුන්ගේ නොහැකියාව ගැන පමණක් කියලා නිකම් විවේචනය කිරීම නෙවෙයි අපි කරන්න ඕනේ. මේ තියෙන බංකොලොත් ආර්ථික දර්ශනය පරාජය කරලා මේ විශේෂම වාණිජ්‍ය ආයතන පෞද්ගලිකංශයට පවරලා ශක්තිමත් පෞද්ගලිකංශයක් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම තමයි රටේ
සංවර්ධනයට අවශ්‍ය වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේක අපි විතරක් නෙවෙයි කියන්නේ ජනාධිපතිගේ ආර්ථික උපදේශක හුලංගම මාතා පෞද්ගලික දවසල ප්‍රසිද්ධ සංවාදයකට ඉදිරිපත් කිව්වේ ඉන්ධන සහ ආරක්ෂක අංශාර ඉතුරු සියලු ආයතන වාණිජ්‍ය ආයතන පෞද්ගලික අංශයෙන් තමයි කරන්න ඕනේ. මේවා රාජ්‍යයට කරන්න බෑ කියලා තමයි ඔහුත් කියන්නේ. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ ඒක නෙවෙයි. බලවත් දර්ශනයට අනුව මේ රාජ්‍ය ආයතන කොහොම හරි පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. මේකෙන් මේ රටේ ජනතාවගේ ධනය විශාල ප්‍රමාණයක් සම්පත් විශාල ප්‍රමාණයක් මේවට යොදවලා මේවා අපතේ යනවා. මේවා අවශ්‍ය ඵලදායීතාවය ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. මේ විදිහට රටක් සංවර්ධනය කරන්නට බෑ. මේ මුදල් ටික මේ සම්පත් පෞද්ගලික අංශයට පවරලා හරිනේ මේ මුදල් ටික එළියට අරගෙන ඒවා වෙනත් රජයේ මූලිකත්වයේ දිය යුතු අංශවලට යොදලා මේ රට සංවර්ධනය කිරීම තමයි කරන්නට තියෙන කාර්යභාරය වෙන්නේ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්නට ඕනේ දෙයක් තමයි මේ රජය අල්ලගෙන ඉන්නේ පෞද්ගලික අංශයට තියෙන අවස්ථාව. මේ රජයේ හැම දෙයක්ම අල්ලගෙන බදාගෙන ඉන්නට උත්සාහ දැරීම සහ ඒක පාලනය කරන්නට උත්සාහ දැරීම නිසා පෞද්ගලික අංශයට තමන්ගේ වර්ධනය තියෙන අවස්ථා අඩු වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි බලන්න දැන් ආණ්ඩුව ලොකුවට කයිවරුවට කියන දෙයක් තමයි ගිය අවුරුද්දේ අපි 5% ආර්ථික වර්ධනයක් ලබා ගත්තා කියලා. කොහෙන්ද මේ ආර්ථික වර්ධනය ලබාගෙන තියෙන්නේ? ඒ ආර්ථික වර්ධනයට දායක වෙලා තින්නේ මේ රටේ පෞද්ගලික ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ පතල් කැනීම් අංශය ඊළඟට ඉදිකිරීම් අංශය පෞද්ගලික ව්‍යාපාර මගින් තමයි මේ ආර්ථිකයේ ඒ වර්ධනය ලබලා දීලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව ඉන්නේ ඒ පෞද්ගලික අංශ වලට තියෙන අවස්ථා නැති කරමින් ඒවා සීමා කරමින් රජයේ කොහොම හරි මේවා කරන්න ඕනේ කියන අදහසක නම් මේ රට කොහොමදත් ගොඩ ගන්නට බෑ. ඒ වගේම තමයි අපිට දැන් පැහැදිලිව පේන්න තියෙනවා මේ ජනතා විමුක්තිකරණ ඉදිරිපත් කරපු අදහස දැන් සම්පූර්ණයෙන් බංකොලොත් බවට පත් වෙලා තියෙනවා. ඒක ඔවුන්ගේම වැඩතුල පරාජයට පත් වෙලා තියෙනවා කියන එක තමයි මේ රාජ්‍ය ආයතන තවදුරටත් වඩා පාඩු ලබන තත්ත්වයට පත් වීමෙන් පේන්නට තියෙන්නේ. දැන් කතා බහ දිනවා එක දෙයක් පෞද්ගලිකකරණය කරන්න හෝ ප්‍රතිසංවිධානය කරන්න තාමත් ඒ ගැන නීති ගෙන්නවත් හැකියාවක් ආණ්ඩුවට ලැබිලා නැහැ. රාජ්‍ය ආයතන පිළිබඳව නීතියක් ගේනවා කියලා තියෙන දැන් අවුරුදු 1මාරක් ගිහලා තියෙනවා තාමත් ඒකත් ගේන්න බැරි වෙලා තියෙනවා. මේක අත්වශයෙන්ම එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව කියන එක තියෙන ඒ බවයත් ඒ වගේම තමයි මතවාදී වශයෙන් බංකොලොත් මතයක් දරාගෙන ඉස්සරහට යන්න දරන උත්සාහය තමයි අනිත් පැත්තෙන් අපිට පේන්න තියෙන කියන එක අපි මේදී පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ අත්වශයෙන්ම රජය තමන්ගේම මිනිරවල කපා ගනිමින් ඉන්නවා. ඒක දැන් බොහෝ දුරට සිද්ධ වෙලා ඉවරයි. දැන් ආපහු ගරවන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒ ගැන අපි පසුව කතා කරමු. දැන් අපිට කියන්න තියෙන්නේ මේක තමයි මේ සියල්ලෙම මාලිමා ආණ්ඩුවේ දෘෂ්ටිමය බංකොලොත් භාවය, මතවාදී බංකොලොත් භාවය මේ සියලුම සංඛ්‍යා ලේඛන වලින් නැවත වරක් තහවුරු වෙලා තියෙනවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. තවත් මෙබඳු වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. bell icon එකත් click කරලා තියාගන්න. ඔබේ අදහස් සටහන් කරන්න, like එකක් දාන්න, share කරගන්න. අපිට හැමතිස්සෙම දිරි දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සමට ස්තුතියි.